අද ඔබට අපි අලුත් කතාවක් කියන්න යන්නේ. දැන් මම මීට කලින් වීඩියෝ එක ඔබට සඳහන් කළා මේ ලංකාව පුරා බෙහෙලා වෙලා සිටින මේ විදේශ රැකියා ශාස්ත්‍රයේ යම්කිසි වංචාකරුවන් සම්බන්ධව කොහොමද ඔබව මේ වංචාවට හසුරගන්නේ කියන කාරණා පිළිබඳව පහුගිය දවස්වල මාව හම්බෙන්න ආව එක් පුද්ගලයෙක්. මෙයාට වෙලා තියෙන කාරණය තමයි දැන් මෙයා රුමේනියාවේ රැකියාවක් ලබා ගැනීම සඳහා යම්කිසි පුද්ගලෙක් ඔහුට කතා කරලා තියෙනවා මෙහෙම රැකියාවක් ලබා දෙන්න පුළුවන් කියලා. මෙයා කිව්වේ එහෙම කතා කරාට පස්සේ මම හිතුවා මෙයා මට රැකියාවක් ලබා දෙයි කියලා. ඒ නිසා මම ලක්ෂ 30ක් එයාට දුන්නා. හැබැයි ඊට පස්සේ කිව්වා දැන් මේ ලක්ෂ 30 ගත්තේ මූලික වැඩවලට තවත් ලක්ෂ 5ක් අවශ්‍යයි කියලා. ඊට පස්සේ මාස 2කට විතර පස්සේ කිව්වා මම ඒක දැම්මේ ඒකත් විදිහට ඉස්සෙල්ලා මම ලක්ෂ 30 දැම්මේ බැංකුවෙන් මහත්තයා. ඊට පස්සේ ඊටු ලක්ෂ 5 දැම්මෙත් අහපුව බැංකුවෙන් කියලා කිව්වා. මම දැන් යන් ඇහුවා එතකොට දැන් මේ ලක්ෂ 35ක් ඔයා දෙනකොට ඔයාලට සැකයක් හිතුන්නේ නැද්ද මේ රැකියාව දෙයි කියලා? දැන් මාස 2ක් ගියාට පස්සේ දැන් මාව හම්බෙන්නේ දැන් මාස අවුරුද්දකට පස්සේ තමයි මේ හම්බෙන්න ආවේ. මම මොකද ලක්ෂ 2ක් දීලා මේ ලක්ෂ 30ක් දීලා ඊට පස්සේ ඔබට සැකයක් හිතුන්නේ නැද්ද මේ දැන් මේ රැකියාව ලැබෙයිද නැද්ද කියන කාරණේ පිළිබඳව? එහෙම නැත්නම් මේ විදේශ නියුතුකාරයෙක්වත් එහෙම තියනවද කියලාත් ඔබ දැන් හිතන්නේ නැද්ද කියලා. ඒපාර ඔහු කිව්වා ඇත්තටම දැනගෙන හිටියා. හැබැයි මෙයා මට කිව්වා මේක රැකියාව අනිවාර්යෙන් ලැබෙන්න වෙනවා. මේ විදේශ නියුතුකාරයෙක් හරහා ගියොත් මේවා ගන්න අමාරුයි. ඒ හින්දා මේ විදිහට තමයි වට යන්න ලේසි ක්‍රමය කියලා. ඒ හින්දා මේ ලක්ෂ 30 මම එයාට දුන්නා. හැබැයි පස්සේ තමයි ඉස්සර දැන් තේරුනේ මේ අවුරුද්ද විතර පස්සේ දැන් මේ කතාව දැන් මේ කියන අවස්ථාවේදී එයා දැන් අහු වෙලා ඉවරයි. දැන් ලක්ෂ 30 ගන්නේ කොහොමද? ඒක වෙනම ප්‍රශ්නයක්. දැන් මෙයා මේ අහුවෙච්ච කාරණේ ගැන මම හිතන්නේ ඔබත් කවදා හරි මේ වගේ එහෙකට අහු වෙන්න පුළුවන්. මේ මිනිස්සු වෙලඳාමට ඔබ අහු වෙන්න ඉඩකඩ වැඩි. ඒ හින්දා ඔයා දැනුවත් කරන්න ඔබ දැනුවත් කරන්න තමයි මේ හිතුවේ. දැන් එතකොට දැන් මේකෙදී කාරණා කීපයක් ප්‍රශ්නයක් තියෙනවා. එකක් තමයි දැන් මුදල් දුන්නේ මොන කාරණේද කියන නීති පැත්තෙන් යන්න පුළුවන්ද? එහෙම නැත්නම් විදේශ නියුතුකරණ පැමිණිලි කරන්න පුළුවන්ද කියන එක. දැන් එයායි කතා කරලා බැලුවහම අපේ විමර්ශන අංශය කියලා තියෙනවා, නීති අංශය කියලා තියෙනවා. ඒ අංශවල මම අහලා බැලුවහම ඒගොල්ලෝ කිව්වේ මේ කාරණේට විදේශ නියුතුකාරයෙක්ට බැදිහාතුමක් වෙන්න බැහැ කියලා. පස්සේ මම ඒ අංශවලින් අහුවා ඇයි මේ විදේශ රැකියාවක් නිසා ඇයි මැදිහත් වෙන්න බැරි කියලා. දැන් කාරණේ සරලව හරිම පැහැදිලිව කිව්වා. ඒ කියන්නේ මේ විදේශ රැකියාව සම්බන්ධව මෙයා අර බැංකුවට දාපු සල්ලි කොතනකවත් සඳහන් කළා නැහැ විදේශ රැකියාවක් සඳහා මේ පුද්ගලයාට සල්ලි දෙනවා කියන කාරණේ. එකක් ඒක. අනිත් එක තමයි මේ පුද්ගලයා ලියාපදිංචි විදේශ රැකියා නියෝජිතයෙක් නෙමෙයි. එතකොට විදේශ නියුතුකාරන්ගේ පනත යටතේ කටයුතු කරන්න බෑ කිව්වා. සාමාන්‍ය අපරාධ නීතිය යටතේ කටයුතු කරන එකට පොලිසියට පැමිණිල්ලක් දාලා නඩුවක් ගිහින් තමයි කරන්න තියෙන්නේ. දැන් මේ කාරණේ ඔන්න තමයි යට ප්‍රශ්නය ආවේ. දැන් ඊගා ගැටලුව තමයි දැන් ලක්ෂ 35ක් දීලා මේක අය කරන්නේ කොහොමද කියන්නේ. මම දැන් මේ කාරණා නිසා අපි මම නීතිච්ච මහත්මයෙක් කතා කරලා ඇහුවාම යා කියනවා මේකට නඩු කාලයක් යනවා නඩුවක් ගිහින් මෙයා ඔප්පු කරන්න ඕනේ මේ සල්ලි දුන්නේ විදේශ රැකියාවට. එහෙම නැත්නම් මම කිසි දෙයකට දුන්නේ කියලා. ඒකට විශ්වාසය කඩකිරීම යටතේ නඩු දාන්න පුළුවන්. හැබැයි දැන් අපිට අත්දැකීම් තියෙනවා. මම මේ කාරණේ කිව්වේ ඒකයි අත්දැකීම් තියෙනවා. මේ පුද්ගලයා ඊට පස්සේ කියන්නේ මොකක්ද දන්නවද? ලක්ෂ 30 දුන්නාට පස්සේ මෙයාලා කියනවා නඩුව හරි පොලිසියට දැම්මට පස්සේ මහත්තයා මේ සල්ලි මම මෙයාට ණයක් දුන්නා ඒ ණය ආපහු හට දුන්නේ කියලා. මොනවද එනවා ගැටලුව වෙන්නේ. මෙතෙන්දි ගැටලුව අහන්න මේ පුද්ගලයාට සල්ලි ගන්න බෑ. ඒ කාරණේ හරියට මෙයාගේ මම අහුවන් එයාත් කිව්වා ඒ කතාව තමයි කිව්වේ කියලා. දැන් එතකොට සල්ලි ගන්න හැකියාව බොහෝ දුරටම අඩු වෙනවා. මම මේ කාරණේ ඔබට කිව්වේ මේ පුද්ගලයා මම කිව්ව කාරණේ කිව්වේ විදේශ රැකියාව සඳහා මේ විදිහට මිනිස්සුන් මුලා කරන පිරිස් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ කතාව කියන්න හැන කාලයක් ගත වෙනවා. නමුත් කෙටියෙන් ඔබට කියන්නේ අවදාකවත් විදේශ රැකියාවක් සඳහා මුදල් දෙන්න කෙනෙකුට එහෙම මුදල් දෙන්න යන්නේ එපා. ඔබ අනිවාර්යයෙන්ම විදේශ රැකියාව නියුක්තිකාරයන්ගේ ලියාපදිංචි විදේශ රැකියාව නියෝජිත ආත්මන්ති කියන කාරණය අනිවාර්යයෙන්ම බලන්න. ඒක ඔබට වෙබ්සයිට් එකකින් බලන්න පුළුවන්. එහෙම නැත්නම් 1989 කියන දුරකථන අංකයට කතා කරලා දැනගන්නටත් පුළුවන්. අපි ඒ කාරණා පැත්තකින් තියමු. දැන් ඊළඟට මෙහෙම මුදල් අපි ගමු ඒජන්සියක් වුණත් ප්‍රශ්නයක් නැහැ. විදේශ රැකියාව බලපත්‍ර විදේශ රැකියාව ඒජන්සියක්. ඒ ඒජන්සියට සල්ලි දෙනකොට ඔබ කාරණා කීපයක් බලන්න ඕනේ. එකක් තමයි රිසිට් එකක් ගන්න අනිවාර්යයෙන්ම මේ දීපු මුදලට රිසිට් එකක්. ඒ රිසිට් එකේ අනිවාර්යයෙන්ම ලියලා තියෙන්න ඕනේ විදේශ රැකියාව සඳහා මේ මුදල් ගන්නවා කියලා. මෙන්න මේ කාරණා දෙක අතිශය වැදගත්. මේ ඔබට විදේශ රැකියාවක් ලබා දීපා නොදුනොත් ඔබට මේ මුදල් ආපසු ගන්න මේ කාරණා දෙක අතිශයම වැදගත්.
ඉතින් එතකොට එකක් ලියාපදිංචිය අනිත් එක මුදල් දෙනවා නම් ඒ සඳහා රිසිට් පතක් ලබා ගැනීම. මේ කාරණා මම ඔබට සඳහන් කළේ මම දිගින් දිගටම අපි ඉදිරි වැඩසටහනවලදීත් ඔබට මේ සම්බන්ධව අත්දැකීම් එක්ක ඒ පුද්ගලයෙක්ග ඕනනම් අපි තමහට අපිට පුළුවන් ඒ පුද්ගලයා අපිට අපි ඔබේ අත්දැකීම් ඔබ එක්ක හොමාරු කරගෙන ඔබ වළක්වා ගන්නට මේ වංචාකරුවන්ගෙන් අපි උත්සාහ ගන්නේ ඇත්තටම මේ අහිංසක ජනතාව රවට්ටන වංචාකාරී විදේශ රැකියා නියෝජිතයන් ඔබව ගලවා ගන්න. ඉතින් ඒ නිසා ඔබට යම්කිසි සැකයක් හරි තොරතුරක් හරි දන්න අවශ්‍ය වෙනවා නම් ශ්‍රී ලංකා විදේශ නීති කාර්යාංශයේ 1989 දුරකථන අංකයට අමතන්න ඔබට තොරතුරු ලබා දෙන්න අපි සූදානම්. එහෙනම් අපි අදට ඔබට මේ තොරතුරු ඉදිරිපත් කරා. අපි තවත් වැඩසටහනකින් මේ විදිහට මේ මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් ඔබව ගලවා ගන්නේ කොහොමද, ඔබ වංචා කරන අවශ්‍ය වෙන්නේ නැතුව සුරක්ෂිතව විදේශ රැකියාවකට ඔබ යොමු වෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව ඔබ දැනුවත් කිරීමට අපි සූදානම්ින් සිටිනවා.